හලෝ ළමයි කොහමද good morning ඔන්න ඉතින් තවත් නිවාඩු දවසක් කියන්නේ ඉතින් මාසයක් තිස්සේ දැන් මම නිවාඩු මම වැකේෂන් හැබැයි ලෝකල් ලීව් විතරයි ඉන්නේ ඔන්න දැන් මට උදේ වුණා කියන්නේ නම් මෙයි ඔන්න අතු ගාලා දැන් මේ වොෂ් එකක් දාගන්නයි හදන්නේ ඔන්න ඉතින් මේ පෙන්නගෙන යන්නේ මූණ හොදන්න අවශ්‍ය කරන දේවල් cleanser body wash දත්ම දිනන නම් toothbrush ඔන්න ඉතින් කතාවෙන් කතාව මූණ හොදගෙන ආවා. දැන් ඉතින් අද දවසේ ඉතිරි ටිකම තියෙන්නේ කෑමක් තමයි. ඊට කලින් තව එක දෙයක් තියෙනවා. ස්කින් කෙයාර් කරලා ඉන්න ඕනේ. ගෙදර හිටියත් ඉතින් ඒක කරන්න ඕනේ. ඔන්න ඉතින් දැන් මං හදන්නේ මගේ ෆේස් ක්‍රීම් එක ඇප්ලයි කරගන්න. ඉතින් මේ කරක පෙන්නන්නේ මගේ ෆේස් ක්‍රීම් එක. එතකොට මේ තියෙන්නේ සීරම් එක. දැන් ඉතින් මේව ගාගමු. ගණන් ගන්න එපා හොඳට අත් දෙකක් තියාගෙන මං වගේ අතේ අනිත් පැත්තෙන් මූණේ ඇප්ලයි කරන තවත් අය සිටීද අනේ මන් දන්නේ නැහැ පොඩි කාලේ ඉඳන් පුරුදු වෙලා තියෙන විදිහ තමයි ගණන් ගන්න එපා හරි දැන් ඉතින් සන්ක්‍රීම් වෙලාවයි කොච්චර සන්ස්ක්‍රීන් තිබුණත් මේ ඉතින් මං තෝරගත්තේ මගේ ෆේවරිට්ම එක ඒක දැන් ඉවරයි ගාලම තියෙන අන්තිම ටිකත් ගාලා ඉවරයක් කරමු ස්කින් කෙයාර් කරනවා කියලා කිව්වට ඉතින් මම කරන්නේ මෙච්චර තමයි. ඒකෙනෙත් සීරම් එක ඇප්ලයි කරන්න අමතක වුණා. ඒක මට අමතක වුණා කියලා නෝට් උනත් මේක බලද්දි. හරි ඉතින් මූණ හරි. දැන් ඉතින් තොල ගැනත් බලන්න එපායි. මේකෙනුත් චුට්ටක් ගා ගන්නවා. ඊට පස්සේ මේක බොඩි එකට ඊට පස්සේ ඉතින් තියෙන්නේ කන්න තමයි. මේ තියෙන්නේ මම ඊයේ හදපු රස ෆ්‍රයිඩ් රයිස් එක. සොසේජ් දාලා, කැරට් දාලා, කැබේජ් දාලා, ඒ ඔක්කොම දාලා පොඩි මික්ස් එකක් කරලා ගත්තා. ඉතින් මේකට කියන්නේ ෆ්‍රයිඩ් රයිස් කියලා. මගේ ෆ්‍රයිඩ් රයිස් එක. ඔන්න ඉතින් දැන් කන්න යන්නේ. පේනවනේ ලස්සනයි නේද? මට හිතුණා වෙනසකටත් එක්ක බල්කනි එකට ගිහින් කෑවොත් හොඳයි කියලා. ඔන්න ඉතින් දැන් යමු බල්කනි එකට. පේනවනේ එළිය හරිම රස්නේ. මාර රසණයක් තියෙන්නේ. උදේ වුණාට ඉතින් ඩුබායි වලට මෙහෙම තමයි. ඉතින් ඒ ලස්සන බල මම මෙහෙම කන්න පටන් ගත්තා. නෑ තාම කාලා ඉවර නෑ. දැන් තමයි මං ආසම එක කන්න හදන්නේ. මේ තියෙන්නේ කැඩ්බරි චොක්ලට් එකක්. ඊයේ මගේ කුමාරයා හවස ඔෆිස් වලදී ගෙනාපු චොක්ලට් එක තමයි මේක. කැඩ්බරි එකෙත් කොච්චර වර්ග තිබුණත් මම ආසම මේ හේසල්නට් එකට. ඒකේ තව එකක් තියෙනවා ඔරියෝ මැදට දාපු එක. ඒකත් මාරම රසයි. ආබන් එක. එතකොට තව නම් ඒවා තියෙනවා. මං ඒවට නම් ආස නෑ. මං ආසම මේකටයි අර මැදින් ඔරියෝ දාපු එකටයි. මේ තියෙන්නේ ඔය ඉතින් පෙන්නන්න හදන්නේ හේසල්නට් කියන එක. තාම ඉවර නෑ ළමයි තව කනවා. හැබැයි ඉතින් මේ තමයි අන්තිම එක. මේක මාරම රසයි. මේක කැරමල් පුඩින් එකක්. මේ ඩුබායි වල ඉන්න අය නම් මේක ඕන තරම් කාලා ඇති. මේක මාරම රසයි. මම නම් මේකට හරිම ආසයි. වැඩි ගණනුත් නෑ. ඊට පස්සේ ඉතින් තිබ්බ ඔක්කොම කාලා ඉවර කරපු නිසා දැන් තියෙන්නේ Netflix බලාගෙන කාමරේට වෙලා ඉන්න තමයි. තියෙන ඔක්කොම එකපාර කාලේ ඉවර කරන මං වගේ ඔයාලටත් වෙන්නේ මේ ටික තමයි. එහෙනම් ඉතින් අදට එච්චරයි. bye bye